ලෝකයේ තනියම ඉන්නා වගේ දැනෙන එක කොයි තරම් වේදනාවක්ද. අපි මිනිස්සු වුණත් සත්තු වුණත් ඒ හැඟීම හැමෝටම එකයි. ජපානයේ ඉචිකාවා සත්තු උද්‍යානයෙන් ඇහෙන මේ කතාව ඔබේ හදවතේ කොනක් හෝ රිදවනු නොඅනුමාන. මේ තමන්ගේ මුළු ලෝකයම එකම එක සෙල්ලම් බඩුවක් ඇතුලේ හිර කරගත්තු පංච් කියන්නේ හිමවඳුරු පැටියෙ. සොබාදාමේ හැටියට මේ වයසට එයා ඉන්න ඕනේ එයාගේ අම්මගේ උණුසුම් ලෝම අතරේ හැංගිලා. අම්මගේ හෘද ස්පන්දනය අහගෙන නිදාගන්න ඕන කාලේ පංච්ට අම්මා අහිමි වෙනවා. සත්තු උද්‍යානයේ පාලකයෝ එයාට මේ තැඹිලි පාට ලොකු රූකඩේ දුන්නේ සෙල්ලම් කරන්න නෙමෙයි. හුදකලාව නිසා පංච් මැරලා යාවි කියලා බයටයි. හැබැයි පංච් ඒ අජීවී රූකඩයට පණ දුන්නා. එයා ඒකේ එල්ලුනේ සෙල්ලම් බඩුවක් කියලා හිතාගෙන නෙමෙයි. මේ මගේ අම්මා කියලා මුළු හදවතින්ම විශ්වාස කරලා. බලන්නේ දැස් දිහා. ඒකේ තියෙන ලොකු බලාපොරොත්තුව. එයා කොහි ගියත් මේ රූකඩේ අතාරින්නේ නැහැ. ඒක ඇදගෙන යනවා. ඒක උඩ නිදා ගන්නවා. ඒකට තුරුළු වෙලා ආරක්ෂාව හොයනවා. මේ සෙල්ලම් බඩුව පංච්ට කතා කරන්නේ නැහැ. එයාට කිරි දෙන්නෙත් නැහැ. හැබැයි පංච්ට ඒකෙන් ලැබෙන එකම දේ සැනසීම විතරයි. Taman තනි වෙලා නැහැ කියන ඒ පුංචි හැඟීම විතරයි. මේ වෛරල් වෙන වීඩියෝව පිටුපස තියෙන ලොකු දුකක් පංච් අපිට මතක් කරලා දෙන්නේ. ආදරය කියන දේ ඕනම ජීවියෙක්ට කොයිතරම් අත්‍යවශ්‍යද කියලා. සෙල්ලම් බඩුවක් වුණත් අපේ හිතට සැනසීමක් දෙනවනම් ඒක තමයි ලෝකයේ වටිනාම වස්තුව. පංච් ඒ අජීවී රූකඩයට ආදරය කරන්නේ අපි අපේම අම්මලට ආදරය කරනවටත් වඩා වැඩියෙන් වෙන්නේ නැත. ආදරය ලැබිය යුතු හැම හදවතකටම ඒ ආදරය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.